විශේෂයෙන් පසුගිය දිනක ගල්කිස්ස උසාවි භූමිය තුළ වූ සිදුවීමක් සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍යයත් සමාජ මාධ්‍යයත් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. ඔබ දන්නවා මේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි පොලිසිය දේශපාලනීකරණය නිදහස් කරලා පොලිසියට ස්වාධීන වැඩ කරන්න අවශ්‍ය පරිසරය උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා පොලිසියේ සියලු දෙනා මේ වෙනකොට ධෛර්ය සම්පන්නව සක්‍රිය ලෙස තම සේවාවන් ඉෂ්ට කරමින් ඉන්නවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පෞද්ගලික දිනක ගල්කිස්ස උසාවි භූමියේදී පොලිස් නිලධාරියෙක් සහ නීතිඥයෙක් අතර ඇතිවෙච්ච යම් ආරවුල් තත්ත්වයක් තමයි මේකට බරපාලා තිබුණේ. මෙහිදී එකක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොට පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් හැටියට උසාවි භූමිය තුළ රාජකාරී සඳහා පවර්ලා තිබුණා. රාජකාරී සඳහා යොදවලා තිබුණා. එවැනි රාජකාරියක යෙදී සිටින නිලධාරියෙකුට සිදු බලපෑමක් සම්බන්ධයෙන් මේ වෙනකොට ඔහුගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ නිලධාරියාට යම් අගතියක් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පොලිස් සේවාර ඇමතිවරයා හැටියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත් වීම කරනවා. මේ වෙනකොට අධිකරණ ක්‍රියාමාර්ග රහා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. කෙසේ වුවත් ඒ අවස්ථාවේ ඒ කාරණයට නැත්නම් ඒ ආරවුලට සම්බන්ධ වූ නීතිඥයාගේ හැසිරීම පිළිබඳව අපි මේ වෙලාවේ දැඩි කනස්සල්ල පළ කරනවා. ඔහුගේ අශෝභන හැසිරීම මා හිතන්නේ අධිකරණයට කරපු අපහාසයක් ඇටියට තමයි සලකන්නේ. පොලිස් නිලධාරියාගේ පැත්තෙන් ලැබුණු ප්‍රකාශයන් පදනම් කරගෙන මේ වෙනකොට විමර්ශන ක්‍රියාත්මකයි. ඒ හින්දා අපි ඒ ආකාරයෙන් රාජකාරියට බාධා කරමින් උසාවි භූමියේ අශෝභන ලෙස හැසිරිච්චි උසාවියට අපහාස කරමින් හැසිරිච්චි ඒ නීතිඥයා සම්බන්ධිනුත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙනකොට ඒ සියලු විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි හැමදාමත් කිව්වා වගේ නීතියට උඩින් කිසිවකුත් නැහැ. අපිට තරාතිරම අදාළ නැහැ. සියලු දෙනා නීතියේ රැහැනට අපි ගේනවා. ඉතින් අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලදරුවන්ට කියන්නේ ඔබේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ඔබ නිවැරදිව කරන්න. ඔබ නීතියට එකඟව ඒ කාර්යභාරයන් ඉෂ්ට කරන්න. ඔබගේ රාජකාරී නොබියව කරන්න. අපි ඒ වෙනුවෙන් ඔබේ රැකවරණ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.